හැලෝ යාළුවනේ වෙල්කම් කියලා වෙගන්නවා අභිරාස් YouTube channel එකට. අපි අද ආවා දික්කැලේට. මේ දික්කැලේ 6න් පස්සේ 아무 සද්ද ඇහෙනවලු. ඒ වගේම මේ දික්කැලේ තියෙනවලු ටිකක් ඇතුළට එන වලවකුයි වැවකුයි. අපි ඒක තමයි යන්නේ. වෙලාව කීයද? වෙලාව එනවා 5:17. පොඩ පෙන්නන්න කට්ටියට. ආ 5:17යි. අපි යමු ඉස්සරහට. මේ දික්කැලේට එන්න කියලා අපිට ගොඩක් කට්ටිය චැලෙන්ජ් එකක් දැම්මා. ඉතින් අපි කට්ටියම මාත් එක්ක ඉන්නවා. අපේ ඩිලා ඉන්නවා, සදුන් ඉන්නවා, දිලාන් ඉන්නවා, ඒ වගේම චමිල් ඉන්නවා. අපි යමු තව ඉස්සරහට මොකද වෙන්නේ බලන්න. මේක අපිට අස්ලා හම්බෙයිද? අපිට ඉස්සරහා මිනිහා කොල්ලා තියනවා පේනවා. අපි යමු බලන්න. මේකේ මොකක් තියෙනවද දන්නේ නැහැ. සෝන් කොටස් තියෙනවා. බයයි යකෝ. එයාසෙන් කෝඩුත් වෙනවා කාටද? මේ පේනවා තාම එහෙමමයි. යන්නත් කලින් සද්ද එනවා බා. අපිට පේනවා උස්ස ගහක් මෙතන වැටලා තියෙනවා. එහෙමම ගහ පිටින් වැටලා තියෙන්නේ ගහ හොඳට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනම් මේ වගේ අමුතුම සද්ද එන තැන් අපිට කියන්න. යටින් කමෙන්ට් එකක් දාන්න. මතකද අභිරාස් YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි මේ වගේ වීඩියෝස් ඉස්සරහට කොට දානවා. මෙතන තියෙනවා 1 2 3 4 5 6යි 7යි 8යි 9යි මිනි 9 10යි 10ක් එහෙම වල්ලා තියෙනවා. මෙතන නිකන් සත්තු හරලා වගේ පේන අපිට මේ මිනිහා. මේකම දැන් නම් හිතට පොඩි බයකුත් දැනෙනවා. සම්දත් කලින් දැන්ලා තියෙන්නේ. ඔව්. අපි යමු කැලේ ඇතුළට. ගොඩක් කට්ටිය කියනවා මේ කැලේ වලව්වක් තියෙනවා කියලා. අහලා නැහැ වලව්වක් තියනවා කියලා. කට්ටිය නම් කියනවා දැකලා නැහැ දැන්. තාම කවුරුත් දැකලා කියන්නේ මට ඒක කිව්වේ ගමේ වයසක අංකල් කෙනෙක්. මේ අමුතු සම්පූර්ණ හදනන් ඇහෙනවා. මේ මේතර මේ දෙහි ගෙඩි වගේක්. පේන දෙහි ගෙඩි වගේක් තියෙනවා එතන. යන්ත මාත්‍ර සූත්‍ර. අම්මයි දෙහි වගේකුත් කපලා මේ. ඒ ගමේ ඉන්න අයගේ විශ්වාසය තමයි මේක. දෙහි ගහක් තියා මොන ගහක්වත් තේරෙන්නත් නැහැ. දෙහි කොහෙන් මෙතන දෙන්නේ. මේ පාරේ ගොඩක් දෙනෙක් ගිහින් තියනවා වගේ හැබැයි ඈ. ඔයාලට පේනවා. මේ මෙතන ගල් වලක් තියෙනවා. සතුන්. එයි. මේක සතු ඉන්නෝනේ. බලාගෙන යන්න. මේ වගේ තැන්වල සතුන්ට වෙඩි හැම බෙදලා ඇති මේ පැත්තේ කට්ටිය. ඒ වගේම මේ පැත්තේ කට්ටිය කියලා තියෙනවා මේ ගල් පොත්තේ නිදන් සලකුණු තියෙනවා කියලා. ඒ වගේම මෙතන කඩත් ආපු කෙනෙක් යහතින් ගිහිල්ලා නැහැලු. අපි බලමු අපිට යන්න හම්බෙයිද කියලා. දැන් පොඩි බයක් දැනෙනවා. ඇත්තටම වතුර බෝතලයක්වත් කෑම මොකක්වත් ගෙනාවේ නැහැ මෙතනට. අපි හිතුවේ මෙච්චර වෙලා යයි කියලා අපිට එන්න. හරිම බඩි කෙනි. මොකද නතන යන්ද? බලමු. යක්. ඩඩිය සලකුණක් තියෙනවා ගැත්තම අදින්නේ. අපි බලමු අපිට නිදන් සලකුණක් හම්බෙයිද කියලා මේ හරියේ. ලෙස්සනවා. බලාගෙන නිදන් සලකුණා. ඒ කිව්ව සලකුණද බලමු ඔය තියෙන්නේ. මේ තත්ත්වයක් නෙමෙයි.
අපිට පොඩි පොඩි සද්ද එනවා. ටික අඩි ශබ්ද එනවා. අපි යන් ඉස්සරහට යන්න. සත්තුද දන්නේ එක මිනිස් කිරිටක් පාර මතක තියාගන්න. ඇයි ඊ සද්දය හොය එක පාස්සේ වගෙත් එනවා. එන්න බලන්න. එන්න එපා කිව්වත් අපි එනවා. මොකද අපි දුන්න චැලෙන්ජ් එකක්. ඔයාලා දුන්නේ අපිට චැලෙන්ජ් එක පුළුවන් නම් කරන්න කියන්නේ. ඔන්න අපි කරා. ඒ වගේම හතර වටේම පේනවා අයවලුන් වලට ගස් විතරයි. එක මිනිස් සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් අපේ පෙලක් කට්ටිය ගෙවල්නුත් දන්නේ මේ ගමන එනවා කියලා. බලාගෙන ඒ ඇස ටික නොදන්න සත්තු. ඉතින් අපිට කොහෙද කිව්වේ මේ අපිට වලව්ව තියෙනවා කිව්වේ ගල්පොත්ත පාස් වෙනත් එක්කම. අපි දැන් ගල්පොත්ත පාස් කරන සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගල්පොත්තෙන් අනිත් පැත්තට යමු. හරිද? යක්ක ශබ්දයක් තියෙන තැනක. අපි කියමු ගල්පොත්ත හොයාගත්තා. ගල්පොත්ත හොයාගත්තා. තව අපිට තියෙන්නේ අර වලව්වයි නිදන් සලකොන් ටිකයි. ආයෙ සෝන ගාවට යන්නත් ඕනේ. ඔව්. ආයෙ සෝන පාස් බලාගෙන ඉන්නේ. සෝන පාස් කරලා තමයි යන්න ඕනේ. මේ දුන්නා එකක් ඉතින් මේ පැත්ත මොකද වෙනවා. ඇත්තටම තාත්තන් වැඩි යන්න තියෙන්නේ. ඇත්තටම ඒ මොකේ? එකක් නෑ අපි ගාව. දිලා මොකේ? ඇයි? ඇයි බං? මෝ දුක්කර පරිසරයක්. ඇත්තට මෙහෙම අපි ආවරඩා හෙන දුරක් ආවා හැබැයි. නේදලා. මෙහෙම ඉස්සලා කලින් සෝන පියෙන්න දෙන්නේ. අපේ ඩිලාට 아무තු සද්ද වගේක් ඇහුණා කිව්වා. අපි බලමු. ඒත් අපි ගමන අපව හැරෙන්නේ නැහැ. හරි භයංකරයි. දුක්කරයි. හරි යාළුවනේ. ගල්පොත්තට ආවා. ඔක්කොම එකට ඉන්නේ. මොනවද? ඔක්කොම එකට ඉන්නේ. එතන මොනවාරි කරලත් තියනවානික මේ. ආට පේන කලයක් බිඳලා වගේ තියෙන්නේ. කෝලුත් වෙන ඇස්සෙන් ගෙවලින් දන්නේ කලයක් බිඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රදේශ කට්ටිය යන්ත්‍ර මන්ත්‍ර ඒවා ගොඩක් විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් 2025 අවුරුද්ද කියන්න බලන්න යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරනවා කියන්නේ සාමාන්‍ය ජනතාව අපි මොකක්ද දිනකට කියන වචනේ? තාම මිත්‍යා විශ්වාස වල නිදී ඉන්න සමාජයක් තාම තියෙන්නේ. මේක මිත්‍යා විශ්වාස. මිත්‍යා විශ්වාස. ඔව් යාළුවනේ මෙන්න අපිට එක සලකුණක් මේක මොකක්ද කියලා. මේක දිනවල විස්තර කරන්න පුළුවන් මේක මොකක්ද කියලා. අර බේකර් ගහද්දි බේකර් වල කට්ටක්ද ඔය? ඔව්. හැබැයි මේ වගේ තැන්වල කොහොමද බේකර් මැෂින් එකක් එන්නේ? ඩෝසර් එකක් එන්නේ කොහොමද මේ වගේ තැන්වල? දැන් අපි මිනිහෙට සාමාන්‍යයෙන් එන්න බෑ යාළුවනේ මේ වගේ තැන්වලට නේ. මෙතනට කොහොමද ඩෝසර් එන්නේ? කුරුල්ලෝ විතරයි කෑ ගහන්නේ. ඒ ඇස්සෙන් අපි උන් කෑ ගහනවා. ඔව්. මේ සද්දයක් නේ. ඉතින් කවර කොන්න සද්දයක් ඇහෙනවා. සත්තු කෑ ගහනවා. අපිට කිව්වේ නම් ඇත්තටම මේක මෙතනට හරිම එන්න. භයානකයි. මෙතන තියෙනවා ලොකු වැවකුයි ගල්පොතයි කල්පොත්තයි බලවයි. ඕම් බලන්න තියෙන වැව. ගල්පොතම අහුන. හරිම භයානකයි. හරි භයානක නේ මට දැන් යන්නත් බයයි වගේ. අපි යම් ඉස්සරහට කියන සද්ද ඇහෙනවා. ඉස්සරහට යන්න. අපි යමු ඉස්සරහට. ඔය පේනවද? කවුද හූ කියනවා වගේ? ඒ සද්ද මටත් මම අහනවා. අපි ඉස්සරහට යන්න. කලබල වෙන්න දෙන්නේ නැහැ. අපේ වාහන ටිකක් තියෙනවා දන්නෙත් නැහැ. මේ මෙතන තවත්
එක හිලක් තියෙනවා යාළුවනේ. කිව්වනේ දැන් සලකුණු වෙන්නේ නැති. ගහපාගෙන දැන් සලකුණු. ලස්සන මල් ගහක්. ලස්සනයි. මේ පාර මොකක්ද නැහැ නේ? අපි අතරමං වුණාද? අපි අතරමං වෙලා වගේ හිතෙනවා පොඩ්ඩක්. මේ සක්සර් පයින්නා පොඩ කෙලිට. පියමු. යසෙන්. ඒ කෑල්ලට මෙසේජ් දානවා. කෑල්ල ඇවිල්ලා ලව් පිස්සුව. මා ගණ්ඩක් කෑල්ල නැතුව බෑ. බලාගෙන යන්න. අර මාමා කිව්වේ දෙන්නම් මෙහි වෙඩි වැදලා තියෙනවා කිව්වා සතුන් උරවන්ට. එන්නද මාර හැරයක් තියෙන්නේ. නෝමගේ අතරමං නේද? අපේ සතුන් පුතාට නම් හොඳට කැලේ ඇවිදලා පුරුදුයි. එයාව තත් එක අපේ වැඩ ගොඩක් වාසි වෙනවා. මේ කඩි කැලේ අලි කොටි වලස් වෙන්නවත් දන්නෙත් නැහැ. ඇත්තටම මේ ප්‍රදේශ නම් අලි නෑ. විතරයි අලු. අලි නෑ කියලා තමයි කිව්වේ නම්. අපි බලමු. කට්ටියෙන් අතරමං වෙයි. මේ අවටම තියෙන හැබැයි කොස් ගස්. ඔය යාළුවෝ මම දන්නේ නැහැ මම වීඩියෝ එක එඩිට් කරන්නෙත් නැහැ මෙහෙම මම අප්ලෝඩ් කරනවා. ඔයාලා බලන්න මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් තිබ්බොත් අපිට කියන්න. යාළුවනේ අඩුම තරමේ අපි බෑග් එකක්වත් ලයිටින් සෙට් එකක්වත් අරන් ආවේ නැහැ. මේක විතර අරගෙන ආවේ. හෙල්මට් එකක් විතර අරන් ඇවිල්ලා තියෙන්නේ ආරක්ෂාවට. ඒ ඔෂ්. මේ සද්දයක් එනවා. එහෙනම් සද්ද එනවද? දීලා සද්ද එනවද? ඒක මට විතරද එහෙන්නේ නැත්නම් ඔයාලට එහෙනවද? ඒක ඔක්කොම ඇහුණා. ඒ කටිම ගියන් සදු අමින්ද. ලයිට් එළියක්වත් අරගෙන ආවේ නෑ. ටෝච් එකක්වත් අරන් ආවේ නෑ. ෆෝන් එක විතරයි. ෆෝන් වල බැටරි නෑ. දැන් නම් කැම් එකේ බැටරි ඩෙඩ් වෙලා තියෙන්නේ. දැන් නම් ඩාඩියක් දාලා තියෙන්නේ. මේක හරි කටු. අයියෝ. ඉතින් guys ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? මේ අපේ පළවෙනි බ්ලොග් එක. මේ වීඩියෝ කරන්න හැදුවේ උදේ ඇවිල්ලා දවල් හවස් වෙනකම් පොඩි කැලේ ඇතුලේ කැම්ප් එකක් ගන්න තමයි හදන් කියේ. පොඩ්ඩක් මේ පැත්තට වැස්ස හින්දා මගේ ටෙන්ට් වල පොඩි අවුලක් තියෙනවා. අපි හවසම ආවා. අපි දැන් මේ කොහෙද යන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. කොහෙද යන්නේ? මොකටද යන්නේ? ඇයි යන්නේ? ඒ ඔයාලා කමෙන්ට් කරපු හින්දා අපි යන්නේ. අත්දැකීම් කියන්නේ මෙව්වට තමයි. මේ ඉන්නේ අමු කැලයක් නැද්දේ. ඔයාලා පේනවා guys. අහල පහල ගයක් වත් නැහැ. මේ මල පෙරේත ගමක් කියනවා බා. ඒ කැම්මේ පොඩ උඩට තරව ගන්නන්න ගස්වල. ගස් විතරයි. ඒ යහපත සෝහන් කනත්. කනත් මෙතන තව කනත්ද? දෙපැත්තෙම කනත්. දෙපැත්තෙම කනත් කියන්නේ? නෑ කවුද යකෝ පඩින්නේ? මට කන්ද? යාළුවනේ වැඩක් නෑ බං අදාළ නෑ නේද?
අපි ඉවරයක් නෑ යාළුවනේ. දැන් නම් බයක් හිතෙනවා මට. යාළුවනේ අපිට හොයාගන්න බෑ පොඩ්ඩක් මෙතින් එහාට කැලේ ඉවරයි. යාළුවනේ ඔන්න මේ මගේ අපේ යාප කොල්ල සෙට් එකම මට දුන්න චැලෙන්ජ් එකක්. එයාලා ඉස්සරහින් යන්න මට පිටිපස්සෙන් එන්න කියලා. අපිට මොකේ? අපි යමු. ඕ වීඩියෝ හත්ලා දැන් කියනවා මම. හරි කනත් කාඩා. හරි යාළුවනේ අපි වීඩියෝ පටන් ගත්තෙන්ටම ආවකෝ. අපෝ එතෙන්ටම ආවා. බලත් තියෙනවා. මොබහතු. පත වලක් තියෙනවා. යාළුවනේ ඉස්සරහ කනත් මං හිතනවා මේ බ්ලොග් එකට මචං අපිට ලයික් කමෙන්ට් ඒ වගේම ගොඩක් කට්ටිය බනි මොකද්ද මේ කරන එක අර අයියාල බොරු කරන්නේ ඇයි එහෙම කියලා කනත් පෙන්නන්න වලව පෙන්නන්න කනත් ආවා යාළුවනේ ඔයාලගේ පැතුලත් මේ වගේ අద్భుත ස්ථාන තියෙනවා නම් එක එක සද්ද ඇහෙනවා නම් එක එක කටකතා යනවා නම් අපිට කියන්න අපිට කමෙන්ට් එකක් මාරි අපිට දැනුවත් කරන්න අපි එන්නවා එතෙන්ට අපි ඇවිල්ලා මේ වගේ වීඩියෝ කරන්න ඇත්තට මේ වීඩියෝ කරන්න හිතන් හිටියේ උදේ ඉඳන් මොකද අපිට අඩු පහසුකම් එක තමයි මේ වීඩියෝ කරන්න හම්බුනේ අපි ඊළඟට ඉස්සරහට මිනිට හොඳට වීඩියෝ දානවා අභිරස් channel එක ඔයාලා subscribe කරන් අනිවාර්යෙන් තියාගන්න උඩින් bell icon එක click කරන්න bell icon එකත් ඕල් කරන්න ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු එතකම් පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් bye ජය වේවා